ෆෝඩු නටන්ස ඉස්පාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති පවසනවා. ෆෝඩු නටන්ස ඉස්පාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට එල්ල කළ අපගේ ඉතා සාර්ථක ප්‍රහාරය අපි අවසන් කරා. සියලුම ගුවන් යානා දැන් ඉරානු ගුවන් අවකාශයෙන් පිටතට පැමිණියා. ඔහු තම ට්‍රූත් සෝෂල් සමාජ වේදිකාවේ සටහන් කර තිබුණා. සම්පූර්ණ බෝම්බ තොගයක් ෆෝඩෝ වෙත හෙළන ලද බවත් සියලුම ගුවන් යානා අපසු යමින් සිටි බවත් ට්‍රම්ප් පැවසුවා. ජනාධිපති ට්‍රම්ප් ෆොක්ස් නිවුස් වෙත කියා සිටියේ ඇමරිකා ගුවන් හමුදාවේ B2A ස්පිරිට් වර්ගයේ දිගුතුර ස්ටෙල්ත් බෝම්බ හෙළන යානා මගින් ෆෝඩෝ න්‍යෂ්ටික පහසුකමට GBU 57A BMOP වර්ගයේ බංකර් බස්ටර් බෝම්බ 6ක් එළූ බවයි. ඇමරිකානු නාවික හමුදාව සමග නටාන්ස් සහ ඉස්පාන් න්‍යෂ්ටික පහසුකම් වලට සබ්මරීන් වල සිට BGM 109 ටොමාහොක් ගොඩබිම් ප්‍රහාරක ක්‍රූස් මිසයිල් 30ක් දියත් කළ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මධ්‍යම ඉරානයේ ප්‍රාථමික න්‍යෂ්ටික ස්ථාන තුනම සම්පූර්ණයෙන්ම විනාශ කළ බව ඔහු කියා සිටියා. මෙම ප්‍රහාරය ඊශ්‍රායලය සමග ඒකාබද්ධව සිදු කර තිබෙනවා.